ඔයාලා කවදා හරි හිතලා තියෙනවද මේ මුළු විශ්වය, ලෝකය, අපේ සමාජය, එතකොට අපේ හිත ඇතුලේ තියෙන අදහස් නිතරම වෙනස් වෙන්නේ, ඉස්සරහට යන්නේ කොහොමද කියලා? ඒ විතරකුත් නෙමෙයි. ඇයි මේ ලෝකෙ කිසිම දෙයක් හැමදාටම එකම විදිහට පවතින්නේ නැත්තේ? ඉස්සර කාලේ හිටපු ග්‍රීක දාර්ශනිකයෙක් වුණු හෙරක්ලීටස් මරු කතාවක් කිව්වා. ඔයාට කවදාවත් එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා. මොකද ඊළඟ තප්පරේදී ඒ ගඟෙන් ගලාගෙන යන්නේ අලුත්ම වතුර. ඒ වගේම ඔබත් ඒ වෙනකොට පොඩ්ඩක් හරි වෙනස් වෙලා ඉවරයි. ලෝකේ පැවැත්ම කියන්නෙම මෙන්න මේ වෙනස් වීමට. මේ ප්‍රශ්නෙට ලෝකේ වෙනස්ම විදිහේ විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව උත්තරයක් දුන්නු දර්ශනයක් තමයි මාක්ස්වාදී දර්ශනය. එහෙම නැත්තම් ඩයලෙක්ටික භෞතිකවාදය කියලා කියන්නේ. කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් කියන දාර්ශනිකයෝ ලෝකයට පෙන්වලා දුන්නා මේ විශ්වයේ සිද්ධ වෙන හැම වෙනස් වීමක්ම නිකන් අහම්බෙන්, එහෙම නැත්තම් මැජික් එකකින් වගේ සිද්ධ වෙන දේවල් නෙවෙයි කියලා. සබාදහමේ, සමාජයේ සහ අපේ සිතුවිලිවල සිදුවෙන හැම මූලික වෙනස් වීමක්ම මෙහෙයවන ප්‍රධාන නියාම 3ක් තියෙනවා. මේ නියාම සදාකාලික ඒවා. මේ නියාම බොරු බවට පත් වුනොත් මාක්ස්වාදී දර්ශනයත් බොරුවක් බවට පත් වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ අන්නේ දර්ශනයේ ප්‍රධාන නියාම 3 ගැන. ඔබ දේශපාලන විද්‍යාව, ඉතිහාසය, දර්ශනය හදාරන කෙනෙක් වුණත් නැතත් මේ ලෝකයේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? විද්‍යාත්මක සොයා ගැනීම සහ සමාජ පෙරළීම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා සරලව සහ ගැඹුරින් තේරුම් ගන්න මේ නියාම 3 අනිවාර්යෙන් ඔබට උදව් වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එකට යන්න කලින් ඉඩියුපප් තියරි YouTube නාලිකාව දැම්ම subscribe කරන ලෙසත් ළඟම තියෙන bell icon එක click කරන ලෙසත්, ඒ වගේම මේ වීඩියෝ පිළිබඳව ඔබේ අදහස් comments ලෙස පළ කරන ලෙසත් මේ වීඩියෝව තවත් අයට නරඹන්න, ඔබේ යාළුවන්ට share කරන්නත් කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. හරි, අපි මුලින්ම බලමු පළවෙනි නියාමයේ පිළිබඳව. ඒක තමයි ද්වන්ද්වයාගේ ඒකත්වය සහ අරගලය පිළිබඳ නියාමය. මේක ප්‍රතිවිරෝධයන්ගේ ඒකත්වය සහ අරගලය පිළිබඳ නියාමය කියලත් හඳුන්වනු ලබනවා. මේක සරලවම පැහැදිලි කරොත් ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක එකතුව සහ ඒවා අතර තියෙන ගැටීම තමයි මේ නියාමයෙන් පැහැදිලි කරන්නේ. මාක්ස්වාදී දර්ශනයට අනුව ඕනෑම වස්තුවක හෝ සිදුවීමක එකිනෙකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ, හැබැයි වෙන් කරන්න බැරි විදිහට එකට බැඳිලා තියෙන පැති දෙකක් තියෙනවා. ඒ වගේම ඒ තුල ගැටුමකුත් පවතිනවා. මෙතන ඒකත්වය කියලා කියන්නේ මේ ප්‍රතිවිරුද්ධ පැති දෙක එකිනෙකා මත යැපෙනවා කියන අදහස. එකක් නැතුව අනෙකට පවතින්න බෑ. හැබැයි මේ පැති දෙකම නිකම්ම සාමකාමීව ඉන්නෙත් නැහැ. ඒවා නිරන්තරයෙන්ම එකිනෙකා එක්ක සටන් කරනවා, හැප්පෙනවා. ඒක තමයි අරගලය කියලා හැඳින්වේ. මාක්ස්වාදයේ මූලික පදනම තමයි ඕනෑම දෙයක වෙනස් වීමට සහ ඉස්සරහට යාමට ප්‍රධානම හේතුව බාහිරින් වන බලපෑම නොවේ, ඒ වස්තුව ඇතුළෙම තියෙන ප්‍රතිවිරුද්ධ ගැටීම කියන අදහස. ඉතින් මෙන්න මේ නියාමය හැමෝටම තේරෙන්න උදාහරණ කීපයකින් මම ඔබට ඉදිරිපත් කරන්න. මුලින්ම මම භෞතික විද්‍යාවේ උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්න. ඔයාලා හැමෝම කාන්දම් දැකලා ඇති. මේ කාන්දමක් භෞතික විද්‍යාවේ හඳුන්වන්නේ චුම්බකයක් කියලා. මේ චුම්බකයක පැති දෙකක් තියෙනවා. ඒ උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය. මේ පැති දෙකේ ගති ලක්ෂණ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. හැබැයි අපිට පුළුවන්ද චුම්බකයක් මැදින් කපලා උත්තර ද්‍රවය විතරක් තනියම වෙන් කරලා ගන්න? ඒක කරන්නම බැරි වැඩක්. ඔයා ඒ චුම්බකයේ කොච්චර කුඩා කෑලි වලට, පරමාණු වලට කැපුවත් හැදෙන හැම පොඩි කෑල්ලකම ෂණිකවම ආයෙත් පැති දෙකක් නිර්මාණය වෙනවා. ඉතින් මේ චුම්බකයක ප්‍රතිවිරුද්ධ පැති දෙකේ එකට බැඳීම සහ ඒ දෙක අතර තියෙන චුම්බක බලයේ ආකර්ෂණ විකර්ෂණ හැප්පීම තමයි චුම්බක ශ්‍රේෂ්ඨයක පැවැත්ම නිර්මාණය කරන්නේ. මේ දෙක අතර බැඳීමත් ගැටුමත් නැති වුණොතින් ඒ කාන්දම පවතින්නේ නැහැ. ඒ වගේම තමයි පරමාණුවක් ගත්තොත් ඒ පරමාණුව ඇතුලේ ධනාරෝපිත ප්‍රෝටෝන තියෙනවා. වටේට
ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. මේ ධන සහ ඍණ කියන ප්‍රතිවිරුද්ධ පැති දෙකේ පැවැත්ම සහ ඒවා අතර තියෙන බලය තමයි මුළු පදාර්ථයේම ඒ කියන්නේ අපේ ඇසට පෙනෙන හැම දෙයකම පදනම බවට පත් වෙන්නේ. එහෙමනම් ඔබට පැහැදිලි ඇති මේ ප්‍රතිවිරෝධයන්ගේ ඒකත්වය සහ අරගලය පිළිබඳ න්‍යාම ඇතුලේ කියන සෑම දෙයක් ඇතුළෙම ප්‍රතිවිරෝධයක් තියෙන බවත් ඒ දෙක එකක් තුල පවතින බවත් ඒ අතර ගැටුමකුත් පවතිනවා කියලා ඔබට දැන් පැහැදිලි ඇති. දැන් මම ජීව විද්‍යාවේ උදාහරණයකට එන්නම්. සතෙක්ගේ හෝ මිනිස්සෙක්ගේ පැවැත්ම කියන්නේ ප්‍රතිවිරුද්ධ ජෛව රසායනික ක්‍රියාවලීන් දෙකක නොනවතින හැප්පීමකට. සෛල සහ පටක අලුතින් බිහිවීම වගේම සෛල විනාශ වී යාම කියන ක්‍රියාවලි දෙක අපේ ශරීරය ඇතුලේ සෑම තප්පරයකදීම එකවරම සිද්ධ වෙනවා. මේ ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුව තමයි ජීවිතය කියලා අපි හඳුන්වන්නේ. මේ දෙකෙන් එකක් නතර වුණු වහාම අපේ ජීවිතය අවසන් වෙලා මරණය ළඟා වෙනවා. ඉතින් එහෙමනම් ඔබට ජීව විද්‍යාවේ උදාහරණෙනුත් පැහැදිලි ඇති ද්වන්දයන් ඒකත්වයේ පවතින බවත් ඒ දෙක අතර අනිවාර්යයෙන්ම ගැටුමක් නැත්නම් අරගලයක් පවතින බවත්. මම මේක අපේ පුද්ගලික ජීවිතයේ උදාහරණයකටත් ගලප්පන්නම්. යම් කාන්තාවක් සහ පිරිමි කෙනෙක් විවාහ වෙනවා. මේ විවාහය ඇතුලේ ඉන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් සහ ගතිගුණ තියෙන පුද්ගලයෝ දෙන්නේ. හැබැයි මේ දෙන්න විවාහය කියන එකම ව්‍යූහයක් ඇතුලේ එකිනෙකා මත යැපෙමින් එකට ජීවත් වෙනවා. ඒක තමයි ඒකත්වය කියලා හඳුන්වන්නේ. හැබැයි මේ දෙන්න නිකම්ම සාමකාමීව ඉන්නේ නැහැ. එක්කෙනෙක් තමන්ගේ පෞද්ගලික නිදහස රැකගන්න හදද්දී අනිත් කෙනා පවුලේ බැඳීම් වලින් ඔහුව කොටු කරගන්න හදනවා. එක්කෙනෙක් සල්ලි ඉතුරු කරන්න හදද්දී අනිත් කෙනා වියදම් කරන්න බලනවා. මේ වගේ නොගැලපීම් සහ අදහස් අතර නොනවතින හැප්පීමක් එහෙම නැත්නම් අරගලයක් විවාහය ඇතුලේ හැමදාම තියෙනවා. අන්නේ අභ්‍යන්තර හැප්පීම් නැත්නම් අභ්‍යන්තර අරගලය තමයි ඒ සම්බන්ධතාවය ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඒක ඇතුලේ වෙනස්කම් සිදු කරන්නේ. මේ ප්‍රතිවිරුද්ධ පැති දෙකේ එකතුව සහ හැප්පීම නැති වුණු දවසට ඒ සම්බන්ධතාවය අවසන් වෙනවා. මේ න්‍යාමයේ වැදගත්ම කොටස තමයි සමාජයට සහ මිනිස් ඉතිහාසයට මේ න්‍යාමය බලපාන්නේ කොහොමද කියන කාරණය. කාල් මාක්ස් පෙන්නලා දුන්නා මිනිස් ඉතිහාසයේ ඉස්සරහට ගියේ නිකන් රජවරුන්ගේ හිතුමනාපයට හෝ ආගමික විශ්වාසය මත නෙමෙයි සමාජය ඇතුලේ පවතින පන්ති අතර ගැටුම නිසා බව. උදාහරණයක් විදියට ඈත අතීතයේ තිබුණු වහල් යුගයේදී ප්‍රධාන ප්‍රතිවිරුද්ධ දෙපාර්ශ්වය බවට පත් වුණේ වහල් හිමියා සහ වහලා. වහල් හිමියාට වහලෙක් නැතිව වැඩ කරන්න බෑ. ඒ වගේම වහලාට වහල් හිමියෙක් නැතුව පවතින්න බෑ. ඒ වගේම වහලා හා වහල් හිමියා නැතුව වහල් සමාජයක් පවතින්නේ නැහැ. ඒක තමයි ඒකත්වය නැත්තම් බැඳීම කියලා හඳුන්වන්නේ. හැබැයි ඔවුන්ගේ උත්සාහයන් දෙකක්. වහල් හිමියා උපරිමයෙන් වැඩ ගන්න හදද්දී වහලා ඊට එරෙහිව කැරලි ගහනවා. මේ අභ්‍යන්තර හැප්පීම උපරිමයට ආපු නිසා තමයි වහල් සමාජය බිඳ වැටීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ආපු වැඩවසම් යුගයේදී ප්‍රධාන ප්‍රතිවිරුද්ධ පන්ති උනේ රදලයා නැත්තම් ඉඩම් හිමියන් සහ ප්‍රවේණිදාසයා. එතනදිත් ඉඩම් හිමියා සහ ප්‍රවේණිදාසයා අතර ගැටුමක් දකින්න ලැබුණා. ඒ වගේම වැඩවසම් සමාජයේ පැවතුනේ මෙන්න මේ ඉඩම් හිමියා සහ ප්‍රවේණිදාසයා එකට පැවතීම සිද්ධ වෙච්ච නිසා. අද අපි ජීවත් වෙන ධනේශ්වර සමාජ ක්‍රමය, ඒ කියන්නේ වර්තමාන ආර්ථික ක්‍රමය ඇතුලේ තියෙන ප්‍රධාන ප්‍රතිවිරුද්ධ පැති දෙක තමයි කර්මාන්තශාලා, දේපල හිමි ධනපති පන්තිය සහ තමන්ගේ ශ්‍රමය විකුණලා ජීවත් වෙන කම්කරු පන්තිය. ධනපතියා උත්සාහ කරන්නේ වැටුප් පඩු කරලා තමන්ගේ ලාභය උපරිම කරගන්න. කම්කරුවා උත්සාහ කරන්නේ තමන්ගේ ජීවිතය ගැට ගහගන්න වැටුප් සහ අයිතිවාසිකම් දිනාගන්න. මේ පන්ති දෙක එකිනෙකා මත යැපෙන අතරම ඔවුන් අතර පවතින මේ නොනවතින පන්ති අරගලය තමයි මුළු නූතන දේශපාලන සහ ආර්ථික ව්‍යූහයම ඉදිරියට මෙහෙවන්නේ. ඉතින් මේ භෞතික විද්‍යාවේ, ජීව විද්‍යාවේ, සමාජ විද්‍යාවේ, ඒ වගේම පුද්ගලික ජීවිතයේ උදාහරණ වලින් දැන් ඔබට මේ ප්‍රතිවිරෝධයන්ගේ ඒකත්වය සහ අරගලය පිළිබඳ න්‍යාමය පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ගැන වෙනත් අදහසක් ඔබට තිබෙනවා නම්
ඒක කමෙන්ට් කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. හරි. දැන් අපි යමු දෙවැනි නියාමයට. ඒක තමයි ප්‍රමාණය ගුණය බවට පත්වීම පිළිබඳ නියාමය. මේ නියාමයෙන් මාක්ස් පැහැදිලි කරන්නේ ලෝකයේ වෙනස් වීම සිද්ධ වෙන විදිහ පිළිබඳව. යම් කිසි දෙයක මූලික ස්වභාවය හඳුන්වන්නේ ගුණය කියලා. ඒ තුල තිබෙන මැනිය හැකි ලක්ෂණ, ඒ කියන්නේ බර, උෂ්ණත්වය, ගණන මේ වගේ බොහෝ දේවල් හඳුන්වන්නේ ප්‍රමාණය කියලා. මාක්ස්වාදී දර්ශනයට අනුව යම් දෙයක සිදුවෙන උඩා ඒ වගේම බාහිරට එකපාරට පෙනෙන්නට නැති ටිකෙන් ටික සිදුවන ප්‍රමාණාත්මක වෙනස් වීම එකතු වෙලා යම් කිසි නිශ්චිත සීමාවකට ආපු ගමන් පැරණි දේවල ස්වභාවය සම්පූර්ණයෙන්ම උඩ යටිකුරු කරන ෂණික මහා ගුණාත්මක වෙනස් වීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක තමයි ප්‍රමාණය ගුණය බවට පත්වීම කියලා කාල් මාක්ස් හැඳින්වුවේ. මේක තේරුම් ගන්න ලේසිම උදාහරණය තමයි වතුර රත් කිරීම සහ සීතල කිරීම. අපි හිතමු සාමාන්‍ය වතුර වීදුරුවක් අපි ලිපේ තියලා රත් කරනවා කියලා. දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30, 50, 70, 90 මේ දක්වා ටිකෙන් ටික ඉහළ යනවා. මේ සිදුවෙන වෙනස් වීම ප්‍රමාණාත්මක වෙනස් වීමක්. උෂ්ණත්වයේ කියන ගණන විතරයි වෙනස් වෙමින් තියෙන්නේ. තවමත් වතුර ද්‍රව තත්ත්වයේමයි පවතින්නේ. ඒකේ මූලික ගුණය වෙනස් වෙලා නැහැ. නමුත් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100 සීමාවට ආපු ගමන් මොකද වෙන්නේ? වතුර තව දුරටත් නිකම්ම රත් වෙන්නේ නැහැ. ඒ එකපාරට නටන්න පටන් අරන් ද්‍රව තත්ත්වයෙන් මිදිලා හිමාලයේ හෙවත් වායුවක් බවට පත් වෙනවා. ද්‍රවයක්ව තිබූ වතුර වායුවක් බවට පත්වීම මේ හරහා සිද්ධ වුණා. ඒ කියන්නේ ඒකේ ගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ විදිහටම වතුර සිසිල් කරන විට සෙල්සියස් අංශක 5.2 වෙනකම්ම වතුර ද්‍රවයක් විදිහට පවතිනවා. හැබැයි සෙල්සියස් අංශක 0 සීමාවට ආපු ගමන් ඒ ප්‍රමාණාත්මක අඩුවීම එකවරම මහා පිම්මක් පැනලා වතුර අයිස් හෙවත් ඝන ද්‍රව්‍යයක් බවට පත් කරනවා. ඉතින් මේක තමයි ප්‍රමාණය ගුණය බවට පත් වෙනවා කියලා මාක්ස්වාදී දර්ශනය හරහා ඉදිරිපත් කරේ. අපි මේක තේරුම් ගන්න අර කලින් පළවෙනි නියාමයේ කතා බහ කරපු විවාහයේ උදාහරණයටම ආයිමත් වෙමු. විවාහ වුණු අඹු සැමියන් අතර දවසින් දවස ඇතිවෙන පුංචි බහින්බස් වීම, නොගැලපීම්, හිත රිදිවීම මේ වගේව තියෙනවා. මේවා බාහිරට ලොකුවට පේන්නේ නැති ඊටාම කුඩා ප්‍රමාණාත්මක වෙනස් වීම. එක පුංචි රණ්ඩුවකින් විවාහය බිඳෙන්නේ නැහැ. දෙන්න තවමත් විවාහකයි කියන ගුණය ඇතුලේ තමයි ඔවුන් ඉන්නේ. හැබැයි මේ පුංචි කලකිරීම සහ ප්‍රශ්න හිත ඇතුලේ එකතු වෙලා ගිහින් යම් කිසි එක සීමාවකට එනවා. අන්නේ ඉවසීමේ සීමාව පනින එක පුංචි සිදුවීමක් හෝ එක වචනයක් ඇති එතෙක් තිබුණු විවාහය කියන தත්ත්වය ෂණිකව උඩයටකුරු වෙලා දික්කසාදයක් කියන සම්පූර්ණයෙන්ම වෙනස් අලුත් තත්ත්වයකට පත් වෙන්න. කාලයක් තිස්සේ ටික ටික එකතු වුණු ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රමාණයන් එකපාරට ලොකු පිම්මක් පැනලා දික්කසාදේ කියන ගුණය බවට පත් වෙන්නේ අන්න එහෙමයි. දැන් බලමු මේ නියාමය මානව සමාජයේ දේශපාලන සහ ආර්ථික පරිණාමයට බලපාන්නේ කොහොමද කියලා. සමාජයක මිනිසුන්ට මුහුණ දෙන්න සිදුවෙන ආර්ථික පීඩනය, බඩු මිල වැඩිවීම සහ අසාධාරණකම් දවසින් දවස ටික ටික වැඩි වෙනවා. මේවා බාහිරට ලොකුවට නොපෙනෙන කුඩා වෙනස් වීම. පාලකයෝ හිතන්න පුළුවන් මිනිස්සුන්ට ඕවා ගාණක් නැහැ. උන් කොහොමත් ඉවසනවා කියලා. නමුත් මේ පීඩනය සමාජය ඇතුලේ එකතු වෙලා ගිහින් මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පනින එක් නිශ්චිත මොහොතක් එනවා. අන්නේ මොහොතේදී කුඩා සිදුවීමක් මුල් කරගෙන මුළු රටක්ම උඩු යටිකුරු කරන මහජන නැගිටීමක් හෝ විප්ලවයක් ෂණිකව පුපුරා යනවා. ඉතිහාසයේ සිදු වුණු ප්‍රංශ මහා විප්ලවය, රුසියානු ඔක්තෝබර් විප්ලවය වගේම ලෝකයේ සිදු වුණු විවිධ දේශපාලන පෙරළීම් මේකට හොඳම උදාහරණ. පැරණි පාලන ක්‍රමයේ බිඳ වැටිලා අලුත් සමාජ ක්‍රමයක් පිහිවන්නේ අන්න එහෙමයි. ලංකාවේ 2022 සිදු වුණු අරගලය කියන්නේත් ඒ වගේ එකක් තමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති ධූරය අත්හරින්න සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රමාණාත්මක වෙනස්කම්
ගුණාත්මක වෙනසක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම අපේ එදිනෙදා ජීවිතේ ඉගෙන ගන්න එක දිහා බැලුවත් මේක සත්‍යයක් විදිහට පේන්න තියෙනවා. ඔයා යම් විෂයක් හෝ ක්‍රීඩාවක් ඉගෙන ගන්නවා කියලා හිතන්න. ඔයා අද පැයක කාල සීමාවක් පුහුණු වෙනවා. හෙට තවත් පැයක කාල සීමාවක් පුහුණු වෙනවා. නමුත් එක දවසකින් ඔයා ඒකේ වැඩෙක් බවට පත් වෙන්නේ නැහැ. බාහිරට කිසිම වෙනසක් පේන්නෙත් නැහැ. නමුත් ඔයා ඒ විදිහට මාස ගණනාවක් තිස්සේ අකණ්ඩව එකතු කරගන්නා පුහුණුව සහ දැනුම යම් කිසි දවසක ඔයාව ඒ ශේෂ්ත්‍රයේ විශිෂ්ටතම දක්ෂයෙක් බවට පත් කරනවා. ඉතින් මාක්ස්වාදය අපිට කියලා දෙන්නේ ලෝකයේ කිසිම වෙනස් වීමක් එකම මට්ටමක පවතින්නේ නැහැ කියන අදහස. කුඩා වෙනස් වීම එකතු වී එක ෂණික මොහොතකදී මහා පිම්මක් පැනලා තමයි සෑම අලුත් තත්වයක්ම නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. මේක විද්‍යාවේදී සමාජ විද්‍යාවේදී වගේම පුද්ගලික ජීවිතයේ උදාහරණ වලිනුත් දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මීට වෙනත් අදහසක් ඔබට තියෙනවා නම් ඒකත් කමෙන්ට්ස් ලෙස දක්වන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් ඉන්නේ 3 වෙනි නියාමයට. මේක තමයි හැමෝම පොඩ්ඩක් පටලව ගන්න නියාමය බවට පත් වෙන්නේ. ඒකේ නම තමයි අභාවයාගේ අභාවය පිළිබඳ නියාමය. මේක ප්‍රතික්ෂේපය කියලාත් හඳුන්වනු ලබනවා. මේකේ සරලම අදහස කිව්වොත් පරණ දේ නැති වෙලා අලුත් දේ බිහිවීම තමයි මේ නියාමය හරහා ඉදිරිපත් කරේ. මේ නියාමයෙන් කියවෙන්නේ ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නොවන බවත්, පරණ දේ විනාශ වී ඒ වෙනුවට අලුත් දේ බිහිවිය යුතු බවත්. හැබැයි වැදගත්ම දේ තමයි ඒ බිහිවන අලුත් දේ සදාකාලික නැහැ. කාලයත් සමග ඒ පරණ වී තවත් අලුත් දෙයකින් ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙනවා. හැබැයි මේ ගමන නිකම්ම එකම තැන කැරගෙන රවුමක් නෙමෙයි. මේක සර්පිලාකාර ගමනක්. ඒ කියන්නේ පරණ දේ නැති වෙලා අලුත් දෙයක් හැදෙද්දී පරණ දේ සම්පූර්ණයෙන්ම අතුගාලා දමන්නේ නැහැ. පැරණි තත්ත්වයේ තිබුණු හොඳ දේවල් ඉස්සරහට අරන් නරක දේවල් අත්හැරලා ඊට වඩා ගොඩක් දියුණු උසස් මට්ටමකයි මේ අලුත් තත්ත්වයේ බිහි වෙන්නේ. ෆෙඩරික් එන්ගල්ස් මේ නීතිය පැහැදිලි කරන්න ඉතාම සරල උදාහරණයක් භාවිතා කරා. අපි ඒක වී ඇටයක කතාවකින් තේරුම් ගමු. අපි හිතමු අපේ අතේ එක වී ඇටයක් තියෙනවා කියලා. මේක තමයි අපේ මුල්ම අවස්ථාව. අපි මේ වී ඇටය පසට දාලා වතුර සහ පොහොර දානවා. දැන් මොකද වෙන්නේ? ඒ වී ඇටේ පස් ඇතුලේදී කුණු වෙලා විනාශ වී යනවා. ඒ කියන්නේ වී ඇටේ නැති වෙලා යනවා. නැත්තම් පළමු ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙනවා. හැබැයි ඒ වී ඇටේ විනාශ වුණු නිසායි ඒකින් අලුත් වී පැලයක් මතුවෙන්නේ. වී ඇටේ තමන්ගේ පැවැත්ම අත්හැරියේ නැත්තම් වී පැලයක් පිහි වෙන්නේ නැහැ. දැන් ඔන්න වී පැලේ ක්‍රමෙන් ලොකුවට වැඩෙනවා. කාලයක් යනකොට ඒ වී පැලේ මල් පිපිලා කරල් හැදිලා අන්තිමට ඇට 100 ගණනක් බිහි කරලා ඒ වී පැලයත් මැරිලා යනවා. ඒ කියන්නේ ඒ වී පැලයත් නැති වෙලා යනවා. මේක තමයි දෙවැනි ප්‍රතික්ෂේප වීම. එහෙමත් නැත්තම් ප්‍රතික්ෂේප වීම හෙවත් අභාවයාගේ අභාවය කියලා කියන්නේ. දැන් අවසාන ප්‍රතිඵලය දිහා බලන්න. මුලින්ම අපේ අතේ තිබුණේ එක වී ඇටයයි. දැන් අපිට වී ඇට 100 ගණනක් හම්බෙලා තියෙනවා. පැරණි වී ඇටේ ස්වභාවයත් නැවත මතු වී තිබෙනවා. හැබැයි ප්‍රමාණයෙන් ඊට වඩා විශාල ඉහළ මට්ටමක්. ඉතින් එහෙමනම් අභාවයාගේ අභාවය කියන එක සිද්ධ වෙන්නේ සර්පිලාකාර චලිතයක බව මේ හරහා මාක්ස්වාදී දර්ශනය ඉදිරිපත් කරනවා. අපි මේක තවදුරටත් තේරුම් ගන්න අර කලින් නියාම දෙකටම ගත්ත විවාහය සහ දික්කසාදයේ උදාහරණයටම ආයෙමත් යමු. මෙතනදී මුල්ම අවස්ථාව තමයි දෙන්නෙක් එකතු වෙලා විවාහ වෙන එක. හැබැයි අපි කතා කරපු ගැටුම් නිසා මේ විවාහය බිඳිලා දික්කසාද වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ විවාහය කියන පැවැත්ම නැති වෙලා නැත්තම් අභාවයට ගිහින් පළමු දේ ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙනවා. හැබැයි එතනින් ජීවිතේ නතර වෙන්නේ නැහැ. මේ දෙන්න දික්කසාදෙන් පස්සේ තමන්ගේ වැරදි මොනවාද කියලා තේරුම් ගරන් ජීවිතය ගැන මීට වඩා පරිණත විදියට හිතන්න පටන් ගන්නවා. කාලයක් යද්දී ඔවුන් තමන්ගේ අඩුපාඩු හදාගෙන ඊට වඩා ගොඩක් ගැළපෙන කෙනෙක් එක්ක මීට වඩා දියුණු අදහස් ඇතිව අලුත් විවාහයකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ අර තනියම හිටපු තත්වයෙන් මිදිලා ඒ කියන්නේ දෙවනි අභාවයේ සිද්ධ වෙලා
නැවතත් විවාහ දිවියකට පත් වෙනවා. හැබැයි බලන්න මේ දෙවනි විවාහය කියන්නේ අර මුලින්ම තිබුණු නොමේරු බොළඳ විවාහය නෙමෙයි. කලින් විවාහයේ අත්දැකීම් සහ ජීවන පාඩම් එකතු කරගෙන ඊට වඩා දහස් ගුණයකින් ශක්තිමත් පරිණත සහ උසස් මට්ටමක පවතින අලුත් සම්බන්ධතාවයක් තමයි දෙවනුව නිර්මාණය වෙන්නේ. හැබැයි මේ උදාහරණය ගනිද්දී ඔයාලට සාධාරණ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ විදියට. හැමෝම දික්කසාද වුණාට පස්සේ ආයෙමත් කසාද බඳින්නේ නැහැනේ සමහරු ජීවිත කාලෙම තනිවමනේ ඉන්නේ කියලා. ඒක ඇත්ත. හැබැයි අන්නේ தත්ත්වය ඇතුලේ මේ නියාමයේ ක්‍රියාත්මක වෙනවා. එතනදි වෙන්නේ කෙනෙක් තමන්ගේ ජීවිතයේ මුලින් ලැබපු නිදහස, සරලකම, සැනසීම විවාහය නිසා නැති වෙනවා. ඒ තමයි පළමු අභාවය. හැබැයි දික්කසාදයෙන් පස්සේ ඔහු නැවත විවාහ නොවි තනිවම ජීවත් වෙන්න තීරණය කළත් ඔහු නැවතපත් වෙන්නේ අර මුලින් හිටපු බොළඳ අත්දැකීම් නැති තනිකඩ තත්ත්වයක නෙමෙයි. ඊටත් වඩා ඔහු ඒ අත්දැකීම් වලින් පදම් වෙලා තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන තනිවම නැගී සිටින්න පුළුවන් ඊටමත් ශක්තිමත් සහ ස්වාධීන මනසකින් යුතු උසස් පුද්ගලයෙක් බවට පත්වීම මෙහිදී සිද්ධ වෙනවා. පරණ දේ නැති වෙලා ඊට වඩා උසස් මට්ටමකින් තමයි අලුත් දෙයක් බිහිවීම සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ විදිහට තමයි මේ අභාවයාගේ අභාවය සිද්ධ වීම අපිට හඳුනා ගන්න පුළුවන්. කාල් මාක්ස් මේ නියාමය මානව සමාජයේ සමස්ත විකාශනයටත් ගැලපුවා. එහිදී පළමු අධීර විදිහට ඔහු ඉදිරිපත් කරේ ආදිකල්පිත කොමියුනිස්ට් සමාජය. මේක ප්‍රාථමික සාමූහික සමාජය කියලත් හඳුන්වනු ලබනවා. මානව සමාජයේ මුල්ම කාලේ මිනිස්සු ජීවත් වෙද්දී පුද්ගලික දේපල කියලා දෙයක් තිබුණ නැහැ. පොදු දේපල ක්‍රමයක් තමයි පැවතුනේ. මේ දේපල සියල්ලම හැමෝටම පොදුයි. සූරාකෑමක් පැවතුනේත් නැහැ. හැබැයි දෙවනි අධීරයේදී නිෂ්පාදන ක්‍රියාවලියේ දියුණුවත් එක්ක පුද්ගලික දේපල ක්‍රමය බිහි වුණා. ඒත් එක්කම අර පොදු සමාජයේ නැතිවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පළමු වෙනස් වීම සිද්ධ වෙනවා. සමාජයේ පන්තිවලට බෙදිලා මිනිසා විසින් මිනිසා සූරාකෑම සහ පීඩනය උපරිමයට පත් කිරීම මේ පුද්ගලික දේපල සහිත සමාජ ක්‍රමයන්හිදී සිද්ධ වුණා. පුද්ගලික දේපල ක්‍රමය අහෝසි වී පොදු දේපල අයිතිය සහිත සූරාකෑමකින් තොර සමාජයක් බිහිවීම අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි ඊළඟ අධීර විදියට සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදී වැදගත්ම දේ තමයි අර ඉස්සර ප්‍රාථමික සාමූහික සමාජය නැත්තම් ගල්යුගයේ තිබුණු පැරණි සමාජයේම නෙමෙයි. නූතන යුගය තුල මිනිස්සු අත්පත් කරගත්තු ඉහළම විද්‍යාත්මක තාක්ෂණය, මහා පරිමාණ කර්මාන්ත, වෛද්‍ය විද්‍යාව මේ සියල්ල ආරක්ෂා කරගනිමින් ඊට වඩා දහස් ගුණයකින් උසස් සහ දියුණු මට්ටමක පවතින නූතන සමාජයක් තමයි ඊළඟ අවධියේදී නිර්මාණය වෙන්නේ. ඉතින් මේක තමයි මාක්ස්වාදී දර්ශනය හරහා අභාවයාගේ අභාවය කියලා හැඳින්වුවේ. ඉතින් මේ නියාමය හරහා අපිට ඉදිරිපත් කරන්නේ ඉතිහාස ගමන කියන්නේ පරණ දේ සම්පූර්ණයෙන්ම අතුගාලා දැමීමක් හෝ එකම තැන රවුම් ගැසීමක් නොවේයි. පැරණි දේවල තියෙන හොඳ කොටස් ඉස්සරහට ගෙන යමින් නරක කොටස් බැහැර කරමින් නිරන්තරයෙන්ම උසස් තලයකට පරිණාමය වීම සිදුවෙන බව. ඉතින් අද අපි මාක්ස්වාදී දර්ශනයේ තියෙන ප්‍රධානතම නියාම තුන සරල උදාහරණ රැසක් එක්ක ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරා. ඒක අපි එක පෙළට නැවත ඉදිරිපත් කරොත් පළමුවෙනි නියාමය ද්වන්දයාගේ ඒකත්වය සහ අරගලය පිළිබඳ නියාමය. හැම දෙයකම ප්‍රතිවිරුද්ධ පැති දෙකක් තියෙනවා. ඒවායේ අභ්‍යන්තර ගැටීම් තමයි ඕනෑම වෙනස් වීමක මූලික හේතුව වෙන්නේ. දෙවනි නියාමය ප්‍රමාණයේ ගුණය බවට පත්වීමේ නියාමය. කුඩා වෙනස් වීම එකතු වී නිශ්චිත සීමාවකදී මහා පිම්මක් පනිමින් වස්තුවේ මූලික ස්වභාවය වෙනස් වීම සිද්ධ වෙනවා. තුන්වෙනි නියාමය අභාවයාගේ අභාවය පිළිබඳ නියාමය. පැරණි දේ විනාශ වී අලුත් දේ බිහිවීමේ ක්‍රියාවලිය එකම තැනක රවුම් ගැසීමක් නොවි සර්පිලාකාරව පෙර තත්වයට වඩා උසස් මට්ටමකින් සිදු වෙනවා. ඉතින් කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් මෙන්න මේ නියාම තුනෙන් මුළු ලෝකයටම ඔප්පු කළේ අපිට බාහිරින් පෙනෙන ලෝකය කියන්නේ ස්ථාවර එකම තැන පල්වෙන වෙනස් කරන්න බැරි තැනක් නොවේ කියන අදහස. ලෝකය කියන්නේ නිරන්තරයෙන්ම ගලා යන
පරිණාමය වෙන ඉදිරියටම ඇදෙන ක්‍රියාවලියක්. එහෙමනම් මේ සාකච්ඡාව ඉවර කරන්න මත්තෙන් අපේ එඩියුපප් තියරි නාලිකාව දැම්ම සබස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන ලෙසත් මේ වීඩියෝ පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට්ස් ලෙස පළ කරන ලෙසත් ඒ වගේම මේ වීඩියෝව ඔබේ යාළුවන්ටත් නරඹන්න ෂෙයා කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා.